මම මේ චීස් කේක් එක හැදුවේ ඊයේ සෙනසුරාදා. උදේ ඉඳන් හවස් වෙනකම්ම ලොකුම ලොකු වෙස්සක් තිබ්බා. ඉතින් මට හිතුණා ගෙදර තියෙන දේවල් වලින් රසම රස චීස් කේක් එකක් හදන්න. මේ චීස් කේක් එක හදන්න චීස් ඕනේ නෑ. ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුළුවන්. බලමු මේ චීස් කේක් එක කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මෙන්න මේ විදිහට කේක් ට්‍රේ එකක් බටර් ගාලා ඊට පස්සේ ඔයිල් පේපර් එකක් දාලා ලෑස්ති කරලා තියෙන්නේ. මේ කේක් ට්‍රේ එක ග්‍රෑම් 250. ඊට පස්සේ මම මෙන්න මේ වගේ භාජනයක් අරගෙන ඒකට දාගන්නවා බටර් මේස හැඳි එකහමාරක වගේ ප්‍රමාණයක්. එකහමාරක් වගේ බටර් දාගෙන මම ඒ ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්නවා. ඒ කියන්නේ උණු වතුර දාපු භාජනයක් උඩින් තියලා මේ බටර් ටික හොඳට දිය කරගන්නවා. චීස් කේක් එකේ බේස් එකට මම පාවිච්චි කරන්නේ ටිකිරි මාරි. ඔයාලට පුළුවන් ක්‍රීම් එකක, එහෙමත් නැත්නම් නයිස්, එහෙමත් නැත්නම් ෂෝටීස් බිස්කට්, ඒ වගේ කැමති බිස්කට් එකක් එකතු කරගන්න. මම මෙන්න මේ විදිහට ටිකිරි මාරි පැකට් එකේ එක බිස්කට් රෝ එකක් විතරයි ගන්නෙ. ඒ ටික අරගෙන මම මේ වගේ බ්ලෙන්ඩර් එකට දාලා ඒ ටික හොඳට කුඩු කරගන්නවා අපේ බේස් එක හදාගන්න. ඒ ටික බ්ලෙන්ඩර් කරගන්න අතරතුර අපේ බටර් ටික හොඳටම දිය වෙලා තියෙන්නේ. ඉතින් මේ බටර් ටිකට මම කුඩු කරගත්ත බිස්කට් ටික දාලා හොඳට කලවම් කරගන්නවා. බටර් ප්‍රමාණය වැඩි කරගන්න එපා. සාමාන්‍යයෙන් බිස්කට් ටික කලවම් කරගන්න තරමට බටර් තිබ්බහම හොඳටම ඇති. මෙන්න මේ විදිහට බටර් ටිකයි බිස්කට් ටිකයි බිස්කට් කුඩු ටිකයි හොඳට කලවම් කරගෙන මේ බිස්කට් කුඩු ටික අපි කලින් ලෑස්ති කරගත්ත කේක් ට්‍රේ එකට දාලා හොඳින් තද කරගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම ස්පැචුලා එකෙන් තමයි තද කරගන්නේ. ඊට පස්සේ හොඳටම තද කරගන්න ඇඟිලි තුඩු පාවිච්චි කරනවා. ඇඟිලි තුඩු වලින් තද කරලා මේ බිස්කට් කුඩු ටික කේක් ට්‍රේ එකේ හොඳට තද කරගෙන බේස් එක හදාගන්න. ඊට පස්සේ හදාගත්ත බිස්කට් කුඩු බේස් එක ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ විනාඩි 20ක වගේ කාල සීමාවක් තියාගන්නවා. කැමති නම් ෆ්‍රීසර් එකේ තියාගන්න. මම තියාගත්තේ ෆ්‍රීසර් එකේ. ඊට පස්සේ වෙනම වාචනයක් අරගෙන මම ඒකට සාමාන්‍ය යෝගට් එකක් එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. ඔයාලට පුළුවන් මේ වෙනුවට සාමාන්‍ය මීකිරි උනත් එකතු කරගන්න. කලවම් කරගත්ත යෝගට් වලට සීනි කෝප්ප භාගයක්, බිත්තර දෙකක්, ඒ වගේම තමයි සාමාන්‍ය කිරි මේස හැඳි එකක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ සේරම දේවල් හොඳට කලවම් කරගන්න ඕනි. ඔයාලට පුළුවන් කැමති නම් මේ වෙලාවේ වැල්ල එකතු කරගන්න. මම වැල්ල එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ අපි කලින් ශීතකරණයේ සෙට් වෙන්න තියාගත්ත බිස්කට් බේස් එකත් අරගෙන ඒක උඩින් අපි හදාගත්ත කේක් බැටර් එක දාගන්නවා. ඊට පස්සේ එයා බබල්ස් තියෙනවා නම් මෙන්න මේ විදිහට අපි ඉවත් කරගෙන සෙල්සියස් අංශක 160 ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 40ක් කේක් එක බේක් කරගන්නවා. මේ තියෙන්නේ විනාඩි 40ක් බේක් කරගත්ත කේක් එක. ඉතින් මේ කේක් එක හොඳටම කූල් වුණාට පස්සේ අපි ශීතකරණේ තව පැය දෙකක්වත් අවම වශයෙන් තියාගන්න ඕනේ. එතකොට තමයි මේ කේක් එක ගොඩක්ම රසවත්. ඉතින් මේ තියෙන්නේ පැය දෙකක් විතර ශීතකරණේ තියලා. අපි බලමු චීස් නැතුව අපි හදාගත්ත මේ චීස් කේක් එක මොන වගේද කියලා. මේ තියෙන්නේ ශීතකරණයෙන් එළියට අරගෙන අපි දාගත් ඔයිල් පේපර් එක අයින් කරලා අපේ කේක් එක කොහොමද කියලා බලන වෙලාව. ඔයාලට පේනවනේ සාමාන්‍ය චීස් කේක් එකක් වගේම හරිම ලස්සනට තියෙනවා. ඇත්තට මේ කේක් එක හරිම ලස්සනයි. ඒ වගේම තමයි හොඳට කෑලි කපන්න පුළුවන්. වැහි දවසක හවස කොෆි එකක් බොන්න මට හිතෙනවා මේ චීස් කේක් කෑල්ලක් ඇත්තටම වටිනවා කියලා. ඉතින් අපි බලමු කෑල්ලක් කපලා.
ඒ වගේම තමයි මේ චීස් කේක් එක හදන්න කේක් පිළිබඳව ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. හරිම ලේසියෙන් ඕනෙම කෙනෙක්ට හදන්න පුළුවන්. ඔයාලට පේනවනේ මේ චීස් කේක් කෑල්ල හරිම ලස්සනයි. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ චීස් කේක් එක හරිම රසයි. චීස් නැතුව අඩ වියදමින් ඔයාලට පුළුවන් මේ චීස් කේක් එක හදලා බලන්න. හදලා ගෙදර කට්ටියත් එක්ක රස විඳලා මාත් එක්කත් කියන රස කොහොමද කියලා. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු.